ඔන්න අද වීඩියෝෙන් අරන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ රුපියල් 30000කට වැඩි මිලදී ගන්න තියෙන සුපිරිම ස්මාර්ට්ෆෝන්ස් 4ක් ගැන. Oh my god! Wow! ඉතින් මේ හැම ස්මාර්ට්ෆෝන් එකකම වෙනම අපි මිල ගණන් වගේම මේ හැම ෆෝන් එකකම කෙටියෙන් අපි හැම ෆෝන් එකක් ගැනම කතා කරනවා. ඉතින් ඒකින්ද වීඩියෝ එක කොතනකවත් ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ ඉවරනකම් බලන්න. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ යන්න කලින් වීඩියෝ එකට පල්ලෙහා තියෙන ලයික් බටන් එක වීඩියෝ එක ලයික් එකක් දාන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට මේ SL Chami Tech YouTube channel එක. ඉතින් අපේ ලිස්ට් එකේ පළවෙනි ස්මාර්ට්ෆෝන් එක තමයි මෙන්න මේ Honor X5B කියන්නේ. ඉතින් මෙන්න මේ Honor X5B ෆෝන් එක ඔයාලට ලංකාවේ වෙළඳපොළ ඇතුළත 4GB RAM එකක් වගේම 64GB internal storage එකක් තියෙන ෆෝන් එකක් ඔයාලට රුපියල් 27190කට වගේ ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ මේක රිලීස් වෙච්ච ප්‍රයිස් පොයින්ට් එක ඉතින් ෂොප් එකකින් ෂොප් එකට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරනවා නම් මේ ෆෝන් එකේ අපිට පවර් බටන් එකත් එක්ක ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ type C port එකක් තමයි අපිට මේකේ charging port එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරනවා නම් මිලිඇම්පියර් 5200ක බැටරි එක බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් ස්මාර්ට්ෆෝන්ස් තියෙන මිලිඇම්පියර් 5000ක බැටරි එක. ඔව්. මේකේ තවත් 200ක් වැඩි කරලා මිලිඇම්පියර් 5200ක් දක්වා මේකේ බැටරි පර්සන්ටේජ් එක අරන් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා normal use කරන කෙනෙක් නම් දවස් 3ක් nothing ඒ කියන්නේ කෝල් එකක් අරගෙන නිකන් social media පැත්තේ චුට්ටි වෙලාවක් ඉඳලා එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් ඇත්තටම දවස් 3ක් nothing. ඉතින් ඔයා heavy user කෙනෙක් නම් ඔයාලට මේක දවස් එකමාරක් කිසිම ප්‍රශ්න නැතුව use කරන්න පුළුවන්. මේකේ charge එක විදිහට තියෙන්නේ 10 watt charge එකක්. ඉතින් මේ price range එකට 10 watt charge එකක් අවුලක් නැහැ. මොකද 27000ක් නේ. මේ price range එකට අවුලක් නැහැ. මෙන්න මේ phone එකේ charging dock එකේ watt ගාන එහෙම ලොකුවට ගානක් නැහැ. මොනවා සමාගම විසින් කියනවා මේ phone එක ඔයාලට පැය 19ක් එක දිගට screen on time එක තියාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාලට මේක පැය 19ක් එක දිගට ඒ කියන්නේ ඔයාලා එක දිගට පැය 19ක් මේ ෆෝන් එක 100 charge කරගෙන එක දිගට පැය 19ක් use කරන්න පුළුවන් කියලා මේක අපිට Honor සමාගම විසින් කියලා තියෙනවා මේ ෆෝන් එක රිලීස් කරද්දී. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් අඟල් 6.56ක HD+ ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒත් ඒක මේකේ refresh rate එක විදිහට ගත්තොත් 90 Hz refresh rate එකක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න. අපේ දෙවෙනි ස්මාර්ට්ෆෝන් එක තමයි Realme Note 16 කියන්නේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ price point එක ගැන කතා කරනවා රුපියල් 30000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඉතින් අපිට මේ ෆෝන් එකේ side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ෆෝන් එකේ thickness එක අතින් ගත්තොත් මිලිමීටර් 7.84ක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ weight එක අතින් ගත්තොත් එහෙම ග්‍රෑම් 187ක් වගේ weight එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේකේ අපිට මිලිඇම්පියර් 5000ක බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මිලිඇම්පියර් 5000ක බැටරි එකක් ඉතින් සාමාන්‍ය ලොකු බැටරි එකක් සාමාන්‍යයෙන් ඔයාලට දවස් එකමාරක් වගේ සාමාන්‍ය normal use කරන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මිලිඇම්පියර් 5000ක බැටරි එකක් අවුලක් නෑ. මේ price range එකට 5000ක බැටරි එකක් මෙයාලා දීලා තියෙනවා. ඒත් එක්ක මේ ෆෝන් එකේ water and dust resistant පහසුකම සපයලා තියෙනවා. ඒත් එක්කම IP54 rating එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් normal වතුරකට වගේ වරුතු දෙනවා විතරයි කියන්නේ. ඉතින් ඕන් එක වතුරකට එහෙම දාලා එහෙම කරන්න නෙමෙයි. සාමාන්‍යයෙන් ගොඩක් වැස්සක් පොඩි ලාවට පිනිබිඳුට එකකට අවුලක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඕනෙම ෆෝන් එකක් දන්නවනේ වතුරට කිසිම කම්පැනි එකක් විසින් වොරන්ටි ක්ලේම් කරන්නේ නැහැ ෆෝන් එක වතුරට වැටලා මොකක් හරි වුණොත්. ඉතින් ඒකින්ද ඒකත් ඔලුවේ තියාගෙන මේ ෆෝන් එක යූස් කරනවා නම් use කරන්න. ඒත් එක්ක මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරනවා නම් අඟල් 6.74ක HD+ IPS LCD පැනල් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේක අපිට කැමරා එක විදිහට මේන් කැමරා එක 32 මෙගාපික්සල් කැමරා එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම සෙල්ෆි කැම් එක විදිහට 5 මෙගාපික්සල් කැම් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ තුන්වෙනි ෆෝන් එක තමයි Redmi A5 කියන්නේ. ඉතින් Redmi A5 එකේ 3GB 64GB version එක
අපිට 24999කට බිලදී ගන්න පුළුවන් ආසන්න වශයෙන් රුපියල් 25000ක වගේ මුදලකට. ඒත් එක්කම අපිට 4GB 128GB version එක රුපියල් 27999කට බිලදී ගන්න පුළුවන්. ඒකත් ආසන්න වශයෙන් රුපියල් 28000කට. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරන්න යද්දී අපිට මේකේ ඩිස්ප්ලේ එක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ අඟල් 6.8ක HD+ 120Hz refresh rate එකක් එක්ක IPS LCD පැනල් එකක් අපිට මේක ඩිස්ප්ලේ එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්ක මේ ෆෝන් එකේ අපිට latestම Android 15 තමයි රන් වෙන්නේ. ඉතින් Android 15 රන් වෙනවා මේ ෆෝන් එකේ. ඒත් එක්ක මේකේ chip එක ගැන කතා කරනවා නම් අපිට මේකේ include වෙන්නේ UniSoC T7250 කියන චිප් එක තමයි මේකේ තියෙන්නේ. ඒත් එක්කම බැටරි එක ගැන කතා කරනවා මිලිඇම්පියර් 5200ක බැටරි එකක් අපිට මේකේ ඉන්ක්ලූඩ්. මේ 5000 බැටරි එක සාමාන්‍යයෙන් ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකේ තියෙන්නේ ඩිස්ප්ලේ එක විදිහට HD+ ඩිස්ප්ලේ එකක්. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් HD+ එකට වගේ නම් ටිකක් බැටරි එක පොඩ්ඩක් බහිනවා වැඩි. ඉතින් HD+ එකක් තින්ද සාමාන්‍යයෙන් ඔයාලට මේකත් එක charge එකකින් සාමාන්‍යයෙන් දවස් එකමාරක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ ෆෝන් එකේ කැමරා එක ගැන කතා කරනවා නම් මේන් සෙන්සර් එක මෙගාපික්සල් 32කින්ද සෙල්ෆි කැම් එක මෙගාපික්සල් 8කින්ද අපිට මේකේ බලා ගන්න පුළුවන්. හතරවෙනි ස්මාර්ට්ෆෝන් එක තමයි Redmi A3 කියන්නේ. ඉතින් Redmi A3 ෆෝන් එකක් සාමාන්‍යයෙන් අපිට ගොඩක්ම අඩු මුදලට ගන්න තියෙන ස්මාර්ට්ෆෝන් එකක් රුපියල් 30000කට වගේ අඩු මුදලකට. මේ ෆෝන් එකේ අපිට side mount fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම Corning Gorilla Glass 2 protection එක අපිට මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ආරක්ෂාවට පොඩ්ඩක් මෙයාලා උනන්දු වෙලා තියෙනවා මෙන්න මේ Corning Gorilla Glass මේකට apply කරලා. ඊට පස්සේ අපිට මේකේ කලර්ස් විදිහට බලන්න පුළුවන් ඉන්නේ black, blue සහ green විදිහට තමයි අපි මේකේ මේ ෆෝන් එකේ කලර්ස් තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේක ඩිස්ප්ලේ ගැන කතා කරනවා අඟල් 6.71ක HD+ 90Hz refresh rate එකක් එක්ක තියෙන ඩිස්ප්ලේ එකක් තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්ක මේකේ බැටරි එක ගැන කතා කරනවා නම් කලින් ෆෝන්ස් වගේම මිලිඇම්පියර් 5000ක බැටරි එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඔය ෆෝන්ස් ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් මේ ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයා අද නම් මගේ පළවෙනි වතාවට වීඩියෝ එකක් බලන්නේ පල්ලෙහා තියෙන subscribe button එක. ඉතින් subscribe කරලා channel එකට support එකක් දෙන්න. ඒත් එක්කම වීඩියෝ හොඳට නම් වීඩියෝ එක like එකක් දාන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් දැන්ම තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම ඔයාලගේ වටිනා පල්ලෙන් comment කරන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.